කැබිනට් තීන්දුවක් ලබා ගත්තා. කැබිනට් මණ්ඩලයට යොමු කළා. පහළ මත ඉදිකරන සෝලා පද්ධති වෙනුවෙන් පාරිභෝගිකයින්ටත් එහෙමත් නැත්නම් ඒ ව්‍යාපාරිකයින්ටත් ගෙවීම් කිරීම අඩු කරන්න. බැංකු ණයක් අරගෙන එහෙමත් නැත්නම් තමුන්ගේ මුදල් කොහොම හරි පාවිච්චි කරලා අධික විදුලි බිල හින්දා ඒ වහලෙ මත ඉදි කරගන්න කිලෝවොට් 5 දක්වා වහලෙ මත තියෙන කිලෝවොට් 5 බලාගාරයට. එතකොට ඒ බලාගාරයට අපේ රජය තුල රුපියල් 27ක ගෙවීමක් අපි කරා මේක ධෛර්යමත් කරන්න. හැබැයි අද වෙද්දී 15%කටත් වැඩි ගාණකින් අඩු කරලා දැන් රුපියල් 19 දක්වා අඩු කරන්න කැබිනට් යෝජනාවක් ගේනවා. අද වෙද්දී සෝලා වලින් ලැබෙන ප්‍රමාණය මෙගාවොට් 1000කට වැඩි වෙලා තියෙනවා. අපි 2024 අවුරුද්ද 25 අවුරුද්ද තුල මේ බැටරි ගබඩා පද්ධතිය ගැන මේ අමාත්‍යාංශය ඇතුලේ කතා කරා. අපි ඇමතිතුමාට කියනවා කරුණා කරලා ඒ පරණ රෙකෝඩ්ස් ගන්න. ඔයගොල්ලෝ හොයන්නේ පරණ රෙකෝඩ්ස් වල වැඩක් ඇති දේ නෙමෙයි වැඩක් නැති දේ. මේ කුණු කන්දල් අදින්න ගිහිල්ලා රටේ බලශක්තියට වැඩදායි තීරණ ගත්තු ෆයිල් ටික අද වැහිලා තියෙනවා. දැන් මොකක්ද ආණ්ඩුව කරන්නේ? ඒක පැත්තකින් තියලා සෝලා ගහන එක නවත්තනවා. වහලේ උඩ සෝලා පද්ධතිය නිර්මාණය කරගන්න එක නවත්තනවා. අධෛර්ය කරනවා. අධෛර්ය කරලා මේ පද්ධතිය කළමනාකරණය කරන්න හදනවා. දැන් මේගොල්ලෝ කියනවා 19ට අඩු කළොත් සෝලා වලින් ලබා ගන්නා මුදල ඒහා සමාන විදුලි බිල අඩු වෙනවලු. මේක නිකන් අර කාගේද කතාවක්. එතකොට දැන් සෝලා ගහන්න නැත්නම් කොහොමද සෝලා වලින් එන්නේ? සෝලා ගහන්න නැත්නම් මොකද වෙන්නේ? අර ඩීසල් බලාගාර ටික නැවත පණ ගන්නන්න වෙනවා. ගරු ඇමතිතුමා මතක් කරගන්න බලශක්ති අමාත්‍යාංශයේ වැදගත්කම මුළු රටේම අනාගතය ගැන කියනවා. අද විශාල වපසරියක මේ සෝලා කර්මාන්තය ඇති වෙලා තියෙනවා. ඉතින් මේක අධෛර්ය කරපුවාම මේ සෝලා කර්මාන්තේ කඩාගෙන වැටෙනවා. අපි ඒ වෙලාවේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ යෝජනාවේ තියෙනවා සෝලා පාවිච්චි කරලා බැටරි වල ගබඩා කරලා විදුලිය දෙනවා නම් රාත්‍රියට අන්න ඒගොල්ලන්ට වැඩි ගාණක් ගෙවන්න කියලා. ඉතින් ඒ නිසා ඒ ක්‍රමවලට යන්න ඕන. මේකේ හොයන්නේ කුණු ගොඩවල්, මේක හොයන්නේ වැඩක් නැති දේවල්. ඒ නිසා රටේ බලශක්තිය අනාගතයේ ලොකු අර්බුදයකට අනිවාර්යෙන්ම ලබන වසර තුල ලොකු අර්බුදයකට යනවා. අපි පටන් ගත්තා විහාරස්ථානවලට, දේවස්ථානවලට, ආගමික ස්ථානවලට ඩොලර් බිලියන 17ක් ඉන්දියාවෙන් ඉල්ලගෙන ණය යෝජනා ක්‍රමයකින් ආගමික ස්ථානවලට සෝලා පැනල් හයි කරන්න. අද වෙද්දී ඒක සොයා බැලීම පැත්තෙන් අමාත්‍යාංශෙ ඉන්නේ බිඳුවේ. අපි පන්සලකට ගිහිල්ලා සෝලා එක කිලෝවොට් 5ක් හයි කරලා දුන්නාම ඒ කිලෝවොට් 5ට පන්සලෙන් ගන්න කිලෝවොට් 2යි නැත්නම් 3යි නම් ඉතුරු කිලෝවොට් 1-2 එකතු වෙන්නේ විදුලි බල මණ්ඩලෙට නොමිලේ එකතු වෙන්නේ. ඒකට පන්සලට ගෙවීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඒ එකතු වෙන මුදල ඔයගොල්ලෝ දොරවල් වහන්න අරින්න ගන්න සේවකයන්ගෙන් අඩු කරගත්තු එකයි අර පාර්ලිමේන්තුවේ කෑම වේලින් වැඩි කරගත්තු එකයි එහෙම නැත්නම් ඉන්ධන දීමලාව නැති කරගත්තු එකයි වගේ නෙමෙයි බිලියන ගාණක් විදුලි බල මණ්ඩලයට බිලියන ගාණක්. මේගොල්ලෝ මේ සිල්ලර කෑලි දෙක තුනක් අර ගැලරිය පිනවන්න එළියට දානවා. අපි පෙන්නන්නම් ඔයගොල්ලෝ 10ක් අඩු කරද්දී 10000ක් නැති කරගත්තා කියලා. මේවැනි ව්‍යාපෘති තුලින් මෙවැනි කර්මාන්ත තුලින් මෙවැනි ආයෝජකයෝ අධෛර්යමත් කිරීම තුලින් විදුලි බල ශේෂ්ත්‍රයේ මේ වෙද්දි ලොකු කඩාවැටීමකට ගිහිල්ලා තියෙනවා.